අපි කතා කරා මේ මොහොතේ සිදුවන දෙයක් ගැන කතා කරන්න. ඒ කියන්නේ වර්තමාන කාලය ගැන කතා කරන්න අපි am නිසා යොදා ගන්නවා කියලා. එතකොට අපි බලුවොත් singular plural nouns. ඒ කියන්නේ I, we, you, she, he, it, they. මේ ටික තමයි තියෙන්නේ. මේ 8 තමයි ඉංග්‍රීසි භාෂාවේ යොදාගන්නේ. ඉතුරු හැම noun එකක්ම මොනවා හරි noun එකක් මේ හැම එකක් මේ 8 ඇතුලේ තියෙනවා. I කියන්නේ මම, we කියන්නේ අපි, you කියන්නේ ඔබ, you කියන්නේ I ඔබලා කියලා සාමාන්‍යයෙන් සිංහලෙනුත් කියන්නේ නැහැ ඔබ කියලා ගොඩකටත් කියනවනේ. අර ඒ වගේ ඉංග්‍රීසි භාෂාවෙන් you කියලා කියන්නේ ඒක වචන වලටත් කියනවා you කියලා බහුවචන වලටත් කියනවා you කියලා. එතකොට she, he, it කියන්නේ ඇය, ඔහු, ඌ හරි ඒක හරි මොන හරි පණ නැති හරි සතෙක්ට හරි it කියලානේ අපි කියන්නේ. එතකොට ඒ she වලත් he වලත් it වලත් දෙකේම බහුවචනේ තමයි they කියලා කියන්නේ. ඔව්හු ඒවා කියන තමයි they කියන්නේ. එතකොට දැන් මේ වර්තමානය ගැන කියද්දී අපි දාන්නේ I එක am, I am, we are, you are, she is, he is, it is. එතකොට they are. එතකොට අපි කතා කරා එතකොට the window is open. Cats are small animals. I am in the classroom. We are pupils. The baby is in the bed. You are a teacher. You are teachers. The books are on the table. My father is a good man. My mother is at home. කියන්නේ අපි එක කතා කරා කොහොම හරි ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ nouns. ඒ කියන්නේ nouns කියන්නේ කෙනෙක් දෙයක් සතෙක් තැනක් හඳුන ගන්න භාවිත කරන පද තමයි නාම පද. ඒ කියන්නේ nouns කියලා කියන්නේ. දැන් උදාහරණ ගත්තොත් father, doctor, child, teacher, book, chair, pen, school, cat, camel, dog, policeman, field, soldier, city, woman, classroom, blackboard, sister, bird, table, box, man, tree. අපි බලමු අපි මේ ටික දාන්න බලමු යටට. ඒක අපි person, things or places, animals and other living things. එතකොට අපි මේ ටික වෙන් කරන්න බලමු. father කියන්නේ person කෙනෙක්. කියන්නේ father කියන්නේ තාත්තා. එතකොට අපි father කියලා දානවා person යටතේ. doctor කියන්නේත් doctor කියලා කියන්නේ කෙනෙක්. එතකොට ඒක person. ඊට පස්සේ child කියන්නේ දරුවා. එතකොට ඒකත් person කෙනෙක්. ටීචර් කියන්නේ ටීචර්ට. ඒ කෙනා person කෙනෙක්. එතකොට පස්සේ book. එතකොට book කියලා කියන්නේ දෙයක්. එතකොට ඒක එන්නේ things or places එකට. ඊට පස්සේ chair. chair කියන්නේ ඒක පුටුව. කියන්නේ ඒක දෙයක්. pen. pen කියන්නේ පෑන. ඒකට ඒකත් දෙයක්. එතකොට school කියන්නේ ඉස්කෝලේ. ඉස්කෝලේ කියන්නේ place එකක්. ඒක තැනක්නේ. එතකොට place එකක්
හින්දා අපි දානවා මේකටම ස්කූල්. ඊට පස්සේ කැට් කියන්නේ පූසෙක්. පූසා කියන එකට අපි එතකොට කැට් දාන්න වෙන්නේ කැට් දාන්න වෙන්නේ ඇනිමල්ස්. කැමල් කියන්නේ ඔටුවා. එතකොට කැමලුත් ඇනිමල් කෙනෙක්. ඩොග් කියන්නේ බල්ලා. එතකොට එයත් ඉන්නේ ඇනිමල් එකේ. පොලිස්මන් කියන්නේ කෙනෙක්. එතකොට අපි දාන්න වෙන්නේ පර්සන් එකට. ෆීල්ඩ් කියන්නේ අපිට ෆීල්ඩ් කියන එක කුඹුරටත් පැඩි ෆීල්ඩ් කියන්නේ කුඹුර අර ඒ වගේ පැඩි ෆීල්ඩ් කියන්නේ කුඹුරට ෆීල්ඩ් එක කියන්නේ මොන හරි තැනක් නිකන් ෆීල්ඩ් එකට යනවා කියන්නේ තැනක්. එතකොට ඒක යන්නේ places. ශේත්‍රය කියන එක තමයි ෆීල්ඩ් කියන්නේ. ෆීල්ඩ් ට්‍රිප් කියන්නේ ශේත්‍ර චාරිකාව. ඒක තැනක්. සෝල්ජර් කියන්නේ සොල්දාදුවා. සොල්දාදුවා කියන්නේ කෙනෙක්. එතකොට එයා එන්නේ person. සිටි කියන්නේ නගරයක්. එතකොට ඒක තැනක්. එතකොට ඒක එන්නේ places. එතකොට ආයි තියෙන්නේ woman. woman කියන්නේ කෙනෙක්. එතකොට අපි යාව එන්නේ person. classroom එක එන්නේ තැනක්. එතකොට ඒක එන්නේ things or places. ඊට පස්සේ blackboard කියන්නේ දෙයක්. ඒක එන්නේ things වලට. sister කියන්නේ කෙනෙක්. එතකොට එයා එන්නේ person. එතකොට bird කියලා එන්නේ කුරුල්ලා. කුරුල්ලා එතකොට එන්නේ animal. table කියන්නේ දෙයක්. table කියන්නේ මේසෙට. ඒක එන්නේ things. box කියන්නේ පෙට්ටියට. එතකොට ඒක එන්නේ things. man කියන්නේ කෙනෙක්. man කියන්නේ මිනිසා. එතකොට එයා එන්නේ person. tree කියන්නේ ගහක්. එතකොට එයා එන්නේ ඒක දෙයක් කියනවට වඩා ඒක other living things කියලා කියන්න පුළුවන්නේ. ඒක animal කෙනෙක් නෙමෙයි. හැබැයි ගහ කියන්නේ living being එකක් හින්දා අපි tree එක දාමු other living things තියෙන තැනට. මේ හැම එකම noun. අපි දේවල් හඳුනගන්න කෙනෙක් දෙයක් සතෙක් තැනක් හඳුනගන්න පද තමයි nouns කියලා කියන්නේ.